සියලුම දෙනාට මේ විශ්වයේ තියෙනා වූ විශේෂ ශක්තිය තුලින් පිහිට ආරක්ෂාව ලැබේවා කියලා මූලිකවම කඩවර දේවතා අඩවිය තුලින් ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කඩවර දේවතා අඩවිය තුලින් අද ඔයලොත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක තුලින් හෙළ බෙහෙත් වට්ටෝරුවක් සම්බන්ධව මේ හෙළ බෙහෙත් වට්ටෝරුව සම්බන්ධව කතා කරන්න මූලික හේතුවත් අපේ කඩවර දේවතා අඩවිය සකරාජ වෙදාසපුව වෙදමැදුර ඉතින් මූලික වෙලා කරන්නා වූ හෙළ වෙදකම හා සම්බන්ධව ඒ කටයුතු කරුණු කාරණා ටිකත් ඔයාලට දැනුවත් වීම පිණිස තමයි මේ විදිහට මේ බෙහෙත් වට්ටෝරුවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මේ බෙහෙත් වට්ටෝරුව ගැන කතා කරන්න මූලිකවම ඔයාලට කියන්න ඕනේ මේ බෙහෙත් වට්ටෝරුවෙන් වෙන්නේ සාමාන්‍ය උදාහරණයක් ගත්තාම අපි සමෝම මිනිස්සුયો වයසට යනවා. වයසට යනකොටම අපේ තියෙනා වූ සමේ ස්වභාවයත් ටිකෙන් ටික වෙනස් වෙනවා. ඉතින් මේ බෙහෙත් වට්ටෝරුවෙන් මූලික වශයෙන් වෙන්නේ අපේ සම ආරක්ෂා කරන අපේ සම අපි කොච්චර වයසට ගියත් ඒ වයසට යන එක වයසට කොච්චර ගියත් ඒ සමයේ තියෙනා වූ පැහැපත් ගතිය සමය විකෘති වෙන ගතිය අඩු කරලා තරුණ ස්වභාවයක් තමයි මේ බෙහෙත් වට්ටෝරුවෙන් ඔයාලට ළඟා කරලා දෙන්නේ. ඉතින් ස්වභාවික සුදකට හිමිකම් කියන්න පුළුවන් ලස්සන රුවක් තරුණ රුවක් හදාගන්නීමේ හැකියාව තියෙනවා මේ බෙහෙත් වට්ටෝරුව භාවිත කරන ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම. ඉතින් ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය එක තියෙනා වූ බෙහෙත් නොදන්නා බෙහෙත් භාවිත කරලා කරදරේ වැටෙනවට වඩා තව රෝග හදා ගන්නවට වඩා අපේ දේශීය සිංහල බෙහෙත් ක්‍රමයට හෙළ වෙදකම තුලින් ඔයාලට මේක ගේන්න බලාපොරොත්තුනේ ඒක නිසාමයි. ඉතින් මේක පොස්කොළ පොතක සඳහන් පරිදි තමයි ඉතාමත් පැරණි පොස්කොළ පොතක සඳහන් පරිදි ඔයාලට මේක ගේන්නේ. ඉතින් වීඩියෝ එකෙන් ඉතුරු දේවල් කතා කරන්න කලින් අනිවාර්යෙන් ඔයාලා මගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. එතකොට මේ වැනි වීඩියෝ දාපු සැනින් ඔයාලා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම අනිවාර්යෙන් වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් කියනවා. ඒත් එකම අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එක තුලින් ඉතිරි දේවල් ගැන කතා කරමු. හරි එහෙනම් ඔයාලට මේ දැන් තිරේ දාලා තියෙනවා බෙහෙත් වර්ග කිහිපයක්. ඉතින් බෙහෙත් නෙල්ලි, වෙනිවැල්ගට, වෙල්මි, පාවට්ට දඬු, ඉරමුසු මුල් සමග කොහොඹ පොතු, කහල කැබැල්ලක්, කොත්තමල්ලි, පිරිසිදු පෙරාගත් වතුර, නොයිදු ලලුත් මුට්ටියක්, සුදු රෙදි කැබැල්ලක්, නිලුම් කොළ දෙකක් කියනවා ද්‍රව්‍ය කිහිපයක් ඔයාලට තිරේ දිස්සෙනවා ඇති. ඉතින් ඒ ද්‍රව්‍ය ටික ඔයාලා ලියාගන්න පොතක හෝ යම් දෙයක ලියාගන්න මතක ඇති තැනකින් තියාගන්න. ඉතින් අනිවාර්යෙන් මේක අත්හදා බලලා ප්‍රතිඵල අනිවාර්යෙන් මට දැනුවත් කරන්න. ඉතින් බොහෝ වටිනා ඖෂධ වට්ටෝරුවක්. ඒ වගේම ශරීරය ඇතුළාන්තයේ තියෙනා වූ රෝගත් බාහිරින් තියෙනා වූ සමේ රෝගත් 21කට සුවය ගෙනෙන නිත්තාවටම සුවය ගෙනෙන බෙහෙත් වට්ටෝරුවක් කියන්න ඕනේ. අනිවාර්යෙන්ම මේක ප්‍රතිඵල සහගත වට්ටෝරුවක්. ඉතින් මේක භාවිතා කරන්න පුළුවන් අද කියලා දෙන විදියට කල්කයක් විදිහට තමයි ඔයාලට මේක භාවිත කරන්න තියෙන්නේ. ඉතින් ඒක හදාගන්න විදිය ඒ හැමදේම මේ වීඩියෝ එක තුලින් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක යව බලන්න එපා. එතකොට ඔයාලට තියෙනවා වටින තැන් මග අරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ දේවල් මග අරන නිසා අනිවාර්යෙන් මේක යවන්න නැතුව බලන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි මේ බෙහෙත් වට්ටෝරුවෙන් දැන් අපි මූලික වෙන්නා වූ දේවල් ගැන කිව්වා. තරුණ සමක් ලස්සන රුවක් හදාගැනීමේ පළමුව පුළුවන්. ඒත් එක්කම ශරීරය ඇතුළාන්තයේ තියෙනා වූ ශරීරයේ බාහිර සමයේ තියෙනා වූ රෝග 21කට නිත්තාවටම සුවය දෙනවා කියන එකත් අපි මේකෙදි ඔයාලට කිව්වා. ඉතින් මේ බෙහෙත් වට්ටෝරුව වල භාවිත කරන්න අනිවාර්යෙන්ම අත්හදා බලන්න. ඉතින් මම මේක දැන් හදාගන්න විදිය තමයි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මූලිකවම බෙහෙත් නෙලි ටික තමන්ට පුළුවන් නම් ඇටත් එක්කම කොටා ගන්න ඕනේ. වෙනිවැල් ටිකත් චූටි කැපිලි වලට කරලා ඒ ටිකත් කොටා ගන්න ඕනේ. වැල්මී ටිකත් ඒ විදිහටම කොටාගෙන මේ සියලුම ඖෂධ ටික කොහොඹ පොතු, කහල, කැබැල්ල, එතකොට කොත්තමල්ලි, ඒ දේවල්
ටික අනිවාර්යෙන් වෙන වෙනම කොටාගෙන තියාගන්න ඕනේ. වෙන වෙනම ගන්න ඕනේ එකට කොටන්න එපා. ඊට පස්සේ අලුත ගත්තු මුට්ටිය අරගෙන ඉවරලා ඉස්සරම මේකට දැන් වතුර මේ පිරිසිදු පෙරාගත් වතුර එල තියෙනවනේ මෙතනදී. ඒකට ඔයාලා ගන්න පුළුවන් කඩේ ෆිල්ටර් වතුර භාවිත කරන්න පුළුවන්. ඊට වැඩිය මම මෙතනදී කියනවා ගංගකින් වගේ ගන්න පුළුවන් නම් වතුර ඒ ගංගකින් වතුර අරගෙන ඒවා 21 පාරක් හෝ 7 පාරක් පෙරා ගන්න ඕනේ. ඒ පෙරාගෙන ඒ වතුර මේකට භාවිත කරත් කරන එක සුදුසුයි කියන එක මම මෙතනදී කියනවා. මොකද ඒ දේවල් අර ස්වභාවිකවම තියෙනා වූ දේවල්. එතකොට මේ ස්වභාවික බෙහෙත් එක්ක ඒ දේවල් හොඳින් ක්‍රියාත්මක වෙන නිසා අර ෆිල්ටර් වතුර වල තියෙනා වූ ඒ ගුණාත්මක ගතිය, වතුරේ තියෙනා වූ ගුණාත්මක ගතිය සියලුම දේවල් නැති වෙලා තියෙන්නේ, ෆිල්ටර් වෙලා තියෙන්නේ. ඉතින් අර විදිහට වලට ගත්තොත් තියෙනා වූ අපද්‍රව්‍ය ඉවත් කරගෙන අර වතුරේ තියෙනා වූ ගුණයත් ඔයාලට ළඟා කරගන්න පුළුවන් මේ බෙහෙත් එක්කම. ඒක නිසා තමයි මම කිව්වේ ගඟකින් ගන්න පුළුවන් නම් මේ වතුර අරගෙන ඔයාලා පෙරා ගන්න. ඊට පස්සේ ඔයාලා දැන් මම තව දෙයක් කියන්න ඕනේ. මේක දැන් අපිට භාවිත කරනවා නම් සතියක කාලයක් තමයි එක දිගට භාවිත කරන්න පුළුවන්. නැත්තම් මේ බෙහෙත් එක කල්කය සවුත්තු වෙන්න බලනවා. ඒක නිසා ඔයාලා මේ අමුද්‍රව්‍ය ගන්නකොට කොටා ගන්නකොට සතියකට අවශ්‍ය පමණ වෙන විදිහට ඔයාලට හිතට එන විදිහට මේ දේවල් එක හා සමාන ගන්න ඕනේ. හැම බෙහෙතකින් බෙහෙත් නෙල්ලි, විනිවිල්කට, වැල්මි, පාවට දඬු, ඉරමුසුමු මුල් සමග කොහොඹපොතු, කහාල කැබැල්ල නම් චුට්ටක් ගන්න, කොහොඹපොතු ටිකක් ගන්න. එතකොට අනිත් දේවල් එක හා සමානව ගන්න ඕනේ. එක හා සමානව අරගෙන ඒ විදිහට කොටා ගන්නවා. ඊට පස්සේ අර පෙරාගත් වතුර ටික අර නොවිදුල් මුට්ටියට දානවා. මේ මුට්ටියට දාලා ඉවරලා ඔයාලා අර කොටාගත්තු බෙහෙත් වර්ග ටික තියෙනවනේ. ඒ බෙහෙත් වර්ග එකින් එකට දාන ගමන් හැන්දකින් පොල් කටු හැන්දක් භාවිත කරන්න මේකෙදි පිරිසිදු කරගන්න ඕනේ. මේක තමන් පානය කරන දෙයක්. ඉතින් පිරිසිදු කරගන්න වගේ බලා ගන්න. ඉතින් ඒ විදිහට ඒ ටික අරගෙන අර කොටාගත්තු බෙහෙත් ටික එකින් එකට දාන ගමන් කවලම් කිරීමක් සිද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතන දාලා තියෙනවා පල්ලෙහාම නෙළුම් කොළ දෙකක් ගන්න කියලා. ඔයාලා මේ නෙළුම් කොළ දෙකක් ගන්න කිව්වේ නෙළුම් කොළ නැත්නම් කෙසෙල් කොළ දෙකක් භාවිත කරන්න පුළුවන්. ඒ විදිහට අරගෙන ඉවරලා නෙළුම් කොළයක් අර මුට්ටියේ කටගාවින් හොඳට හුලං මේවා එහා මෙහා යන්නේ නැති වෙන්න කට ආවරණය කරලා බඳින්න ඕනේ. ඒ ආවරණය කරලා බැඳලා අනිත් නෙළුම් කොළේ මේක හිරු එළිය වැටෙන්නේ නැති ස්ථානයක තියන්න ඕනේ. ඒකත් උඩ ස්ථානයක තියන්න ඕනේ. නෙළුම් කොළයක් තියෙනවා. ඒක උඩින් මුට්ටිය තියලා ඉවරලා හිරු එළිය නිරාවරණය වෙන තැනක මේක තබලා ඉවරලා දින 3ක් හෝ 4ක් ඒ විදිහට මේක කාල්ගත් තමන් අතින්වත් අල්ලලා හොලවන්නේවත් නැති විදිහට ඒක ස්ථානගත කරලා තියන්න ඕනේ. ඒ විදිහට තැම්පත් කරලා දින 4කින් හෝ 3කින් පසු මේක උඩට අරගෙන ඉවරලා මේක නැවත සුදු රෙදි කෑල්ල හරහා අරගෙන පෙරා ගන්න ඕනේ. අර තියෙනා වූ අර අපි කොටලා ගත්තු බෙහෙත් ඖෂධ ටික පෙරිලා යන විදිහට අවශ්‍ය වතුර ටික පමණක් පෙරාගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒක බෝතලයකට අරගෙන ඉවරලා ඒක ශීතකරණයේ තියාගන්නත් පුළුවන්. නැත්නම් නිකන් තියාගන්නත් පුළුවන්. ඒ විදිහට තැම්පත් කරගෙන සතිය කාලයක් තමයි මේක භාවිත කරන්න ඕනේ. ඉතින් භාවිත කරන ආකාරය මම ඔයාලට කියන්නම්. මේක භාවිත කරන්න ඕනේ දැන් අපි උදෑසන නැගිටලා හිස් බඩ තේ හැඳි 4ක් භාවිත කරන්න ඕනේ. 4ක් භාවිත කරනවා. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා තමන්ගේ දා තියෙන ආහාර ඒ දේවල් අනුභව කරන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ ජීවන රටාව ඔයාලට ඒ විදිහට ගෙනියන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැමදාම උදේට සතියක් යනකම් හැමදාම උදේට මේක තේ හැඳි 4 ගානේ බොන්න ඕනේ සතියක් යනකම්. ඊට පස්සේ ඔයාලා මේක හදා ගන්නකොට සතියක් හදාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට ඔයාලට දිගටම භාවිත කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ සමයේ තියෙන ආ වේ මරුණු සම ඉවත් කරලා නව සමක් වර්ධනය වෙනවා. ඒත් එක්කම ඔයාලට ලස්සන රුවක්, ලස්සන සුදක් කියන ආ දේවලුත් ලැබෙන. ඒත් එක්කම කුරුලෑ ලප කැලල් මේ දේවල් තියෙනවා නම්
සම තුළ ඒ දේවල් නිකම්ම ඉවත් වෙලා යනවා Tamanටවත් නොදැනීම. කුරුලෑ නම් එන්නෙම නැති තරම් මේ ඖෂධය තුලින්. ඉතින් ගෑස්ට්‍රයිටිස් වගේ තියෙන කට්ටියටත් ඉතාමත් ගුණ දෙන බෙහෙත් ඖෂධයක් මම කිව්වේ ලෙඩ රෝග 21කට ඇතුළාන්තේනොත් බාහිරිනුත් තියෙන ලෙඩ රෝග 21කට සුවයගෙන දෙනවා කියලා. ඒ වගේ ඇතුළත තියෙන යම් කිසි ගෙඩි දැන් ඔය බඩවැල් වල ගෙඩි තියෙන්න පුළුවන්. එතකොට මුත්‍රාශය ගල් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ දේවල් දිය වෙලා සුවතට හැරෙනවා මේ බෙහෙත තුලින්. ඉතාමත් ගුණ දෙන බෙහෙතක්. ඉතින් වීඩියෝ එක දික් කරන නිසා ඒ දේවල් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මේ ඖෂධ ඉතාමත් ගුණයි. ඔයාලටත් හදා බලන්න පුළුවන්. මූලික වශයෙන් මේකේ තියෙන දේවල් තමයි ශරීරය පැහැපත් කරගන්න පුළුවන්, මරණ සම ඉවත් කරගන්න පුළුවන්. ඒත් එක්කම ස්වභාවික සුදක් තරුණ පෙනුමක් ඔයාලට ලවගා කරගන්න පුළුවන් කියන කාරණාව තමයි මට මේකෙදි කියන්න ඕන උනේ. ඉතින් ඒ ටික කියලා ඉවරයි. එහෙනම් අදට වීඩියෝ එක තුලින් සමුගන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් ඉදිරියට එන බලාපොරොත්තු වෙමි.